මල්ලිට කැන්සර් එකක් නේ හැදුනේ. ඒකේ බෙහෙත් අපි විද්‍ය ප්‍රයිවට් ඔක්කොම ලොකු මුදලක් යනවා. ඊට මට එතකොට වාහන නැහැ. දමිත්ට වාහන දමිත් හොඳ ව්‍යාපාරිකයෙක්. කියන්නේ තාත්තගේ ව්‍යාපාරය හැන්ඩල් කරලා යා මේ දිනු කරලා ගත්ත ගොඩක්ම. දමිත්ට තිබුණා වෑන් එක. දමිත් තමයි එන්නේ මල්ලි වෙක් යන්න මේ දැන් ට්‍රීට්මන්ට් වලට. ඊට පස්සේ දමිත් ඔය යන ගමන් ඉතින් මම ට්‍රීට්මන්ට් වලට විඳගම දමිත් දන්නෝනේ මේ ලොකු කොට විඳ. තමයි නිශාන්තයේ මේ සල්ලි තියද නැති වුණොත් මට පට ගාලා කියන්න. ඇත්ත කතාව. මං පස්සෙන් ඉන්න ඔයා බය වෙන්න එපා ඕන වෙලාවකමයි යසා වෙනුවෙන් එහෙමම කිව්වා මට අද වගේ මතකයි. යසා බේර ගන්න පුළුවන් ඉන්දියාවේ හරි ගෙනියන්න පුළුවන් වුණොත් ડોක්ටර්ගෙන් අහලා මේව බලන්න chance පෙමාට තිබුණා පෙමා කියලා අපි ආදරේට කියන්නේ ගමිතරංගට. මල්ලි නැති වෙන්නේ ඉස්සෙල්ලා දවසේ සුදම්ට තිබුණ මොනරාගල ෂෝ එකක්. ආටිස්ට්ට අපි ඒකට බෑන්ඩ් එක නතර කරලානේ තිබුණේ. ඊටසේ සුදම්ම ඇවිල්ලා එදා හවස ෂෝ එකට යන්න කලින් ඇවිල්ලා බලලා මේ යසා මේ දැන් අර සින්දු සෙට් එක මේ පොඩක් මේ ගිටාර එකක් සුදම්ම අරගෙන මේක මොන කෝඩ් එකේ බයි යන්නේ කියලා එහෙම අහන්න. ඔක මල්ලි කියනවා මේකේ ඒ පොඩ යසා ගහපන් කියලා. මල්ලි මේ අමාරුවෙන් ඉන්නේ. මල්ලි කෝස් ටික දාලා සින්දු පොඩ්ඩක් සුදම් කියනවා. ෂෝ එකට යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් උත් නෑනේ. දැන් අපි ගොඩ කාලෙකින් කරේනේ. ඊටසේ මල්ලි කෝස් ටික ගහ ප්ලේ කරලා සුදම් සින්දු කියලා ඊට පස්සේ මා යසා ෂෝ එකට ගිහිල්ලා එන්නම් හෙට කියලා එහෙම ගියා. එහෙම ගිහිල්ලා කොහමාරි සුදම් ෂෝ එකට සිං කරලා එහෙ යාළුවෙක් ගෙදරත් නැවතිලා පොඩ්ඩක් මොනරාගල ඉඳලා එන්නකොට මල්ලි කොහමාරි හවස උදේ තමාරුවල එහෙම ගෙනියලා හවස 3 විතර හොස්පිටල් එකට ගෙන හොස්පිටල් එකේදී නැති වෙන්නේ. සුදම් දන්නේ නැහැ ඒක. ඊට පහුවෙන්දා සුදම් එනෝ කෙලින්ම සුදම් ෂෝ එකට ගිහිල්ලා එන්නේ කෙලින්ම මොචරියට එන්නේ. මම අල්ලගෙන සෑහෙන්න ඇඬුවා. ඉතින් මොචරියේ ගිහිල්ලා බැලුවා